තේනි මානි භික්ඛවේ ආදිපතේයානි කතමානි තේනි අත්තාදිපතේයං ලෝකාදිපතේයං ධම්මාදිපතේයං තී. පින්වත්නි, පින්වතියනි, බෝසත් දරුවනි, බෞද්ධ නාලිකාව ඔස්සෙන් දායකත්ව ධර්මදේශනාවකුයි මේ පවත්වන්නේ. පුදුම විදිහේ ඕනකමකොත් ආශාවකුත් තිබුණා මේ ධර්මදේශනාව පවත්වා ගන්න. ඒ නිසා කීප විටක් අපිට මතක් කළා, ආරාධනා කළා මේ ධර්මදේශනාවට බොහොම ශ්‍රද්ධාවක් උවමනාවක් තිබිච්ච බව පෙනුණා. ඒ නිසා පුළුවන් කමකට ආවත් නෙමෙයි, කොහොම නමුත් හොඳ පිරිසක් ලෝකෙට ධර්ම බෙදා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, ජීවිතයක් ලස්සන වෙන්නේ ධර්ම නිසා. ධර්මානුකූලව ජීවත් වෙනකොට ජීවිතේ ලස්සනයි. ධනවත්කම නෙමෙයි වටින්නේ. උගත්කම වටින්නෙත් නෑ. වටින්නේ නම් ගුණවත්කම, සිල්වත්කම. මේ ගුණවත්කම, සිල්වත්කම මනුස්ස సంతානෙට සිතට ඇතුල් වන්නේ ධර්මයේ නිසාමයි. බණ දන්න කෙනා කාටවත් කරදරයක් නැහැ. උභයාර්ථෙම ජය ගන්න බලනවා. Tamanට විතරක්ම නෙමෙයි, අනුන්ටත් සිත සලසන්නයි සිතන්නේ. මොකද බණ දන්නවා. බණ දන්නේ නැති කෙනා තමයි අපරාධ කරන්නේ. බණ දන්නේ නැහැ. විපාක දන්නේ නැහැ. ලැජ්ජ නැහැ, බය නැහැ. බණ දන්න කෙනා ලැජ්ජ බය ඇතුව ජීවත් වෙනවා. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් ලෝකෙට කතා කළා. උන්වහන්සේ තරම් සමාජ සේවයක් කරපු කෙනෙක් මේ ලෝකේ ඇත්තේ නැහැ. උන්වහන්සේගේ සමාජ සේවාව නම් කතාව කිව යුත්තේ උන්වහන්සේ අපිට පැහැදිලි කළා. ලස්සනට කියලා දුන්නා. කාගේවත් සිත රිදෙන්න නෙමෙයි. උන්වහන්සේ යථාර්ථය පෙන්වලා දුන්නා. මේ සංසාරේ ස්වභාවය, සත්‍යය මැරෙන බව, මරුණම නැවත ඉපදෙන බව, කර්ම විපාක, කල දේ ඵල දේ කියන එක උන්වහන්සේ පැහැදිලි කළා. ඒ නිසාමයි පින්වත්නි, සූත්‍ර පිටකේ පුරාම අපේ ජීවිත සකස් කර ගන්නයි සූත්‍ර තියෙනවා. සෑම බණපදයකින්ම උන්වහන්සේ පෙන්වා වදාළේ නම් ලස්සනට ජීවත් වෙන්න. ඒ ලස්සනට ජීවත් වෙනවා කියන්නේ සල්ලි නෙමෙයි ජීවිතේ. අපි හිතනවාද නැගිට වෙලේ ඉඳලා මොන ක්‍රමයකින් හරි උපයන්න. සල්ලි මැත්තේම දැන් බලන්න අල්ලස්ස. මොකටද මෙච්චර අම්බ කරලා? ගාන ගෙවල් දිහා බලන්න. තට්ටු පිට තට්ටු ගාන. අල්ලපු ගේට වඩා මගේ ගේ ලස්සන වෙන්න ඕන කියලා සිතනවා. මේ සියල්ල తాවකාලිකයි. මැරෙනකොට මේ මොකක්වත් ගෙනියන්න බෑ. ලක්ෂ ගණන් වැය කරලා ඉගෙන ගන්නවා. සමහර විට පිටරට ගිහින් උපාධි ගන්න. ඒ උපාධි සියල්ල මැරෙනකොට මෙතන තියලා යන්නේ. ආයි ඉපදෙනකොට උපාධියක් එක්ක ඉපදෙන්නේ නැහැ. සියල්ල తాවකාලිකයි. නිකන් සිතන්න දොස්තර මලා ආයි ඉපදෙන්නේ නැහැ ડોක්ටර් බබා වෙලා. ආයි ડોක්ටර් බබෙක් නැහැ. බලු කුක්කා වේද කවුද දන්නේ? අපි දන්නේ නැහැ. ඊළඟ භවයේ සැපවත් වෙන්නේ නම් තමන්ගේ තියෙන ගුණ ධර්ම නිසා. ආලෝකෙන් ආලෝකයට යන්න ඕන. ආලෝකෙන් අඳුරට යන්න එපා කියලායි බණ කියන්නේ. දුකට යන්න එපා. මෙලවත් සැපවත් කර ගන්න ඕන. ඊළඟ භවයත් සැපවත් කර ගන්න ඕන. ඒ නිසා නිරන්තරයෙන්ම සීනුවණින් ජීවත් වෙන්න ඕන. බෞද්ධයන්ට තියෙන ප්‍රධානම දේ තමයි සී කල්පනාව. සතිපට්ඨාන කියන්නේ එකට. අඩුම තරමින් වැසිකිළියට ගියත් සී කල්පනාවෙන් යන්න ඕන. දැන් මෙච්චර බණ කියන රටේ පොදු වැසිකිළියකට යන්න පුළුවන්ද බලන්න? සී කල්පනාව නැහැ. ඇතුලේ පයිප් එකකුත් තියෙනවා. සී කල්පනාව නැති නිසා එතන ගිහිලත් වනසලා එනවා.
පාරක යන්න දන්නවද? මෙච්චර බණ කියනවා. කාර් එකක් වාහනයක් පාරේ නතර කරන්න ඉගෙන ගත්තද අපි? බණ නැති රටකුත් බණ තියෙන රටකුත් එක්ක සංසන්දනය කරනකොට අපි තාම ප්‍රපාතකයි ඉන්නේ. යුරෝපා රටවල් වල බණ ඇත්තේ නැහැ. කාර් එක තමන් යන වාහනේ නතර කරන තැන දන්නවා. පෞගිය කාලේ මේ පාරක යනකොට පුදුම තදබදයක් තිබුණා. තදබද වුණාම ඔබ දන්නවා මට වඩා. ඒ රෝද තුනේ යන මිනිස්සුේම හරියට කුණු අරප කියනවා. මා පාරේ ඉන්නේ කවුද කියලා බලන්නේ නැහැ. පාරේ මැද්දේ ලොකු ගෝසාවක්. මොකද කියලා බලද්දි පාරේ ලොරියක් නතර කරලා ලොරිය පදවන රියදුරුතුමත් එයාගේ දෙවන්නා එයා එක්ක තනියට යන කෙනා දෙන්නම පාරේ මැද්දේ ලොරිය නතර කළා කොත්ත රොටි කනවා. මේ රට කොහාටද මේ යන්නේ? පණ යන කෙනෙක්ව ගෙනාවනම් මහා පාරේ මැරිලා. ගර්භණී අම්මා කෙනෙක් ගෙනාවොත් මහා පාරේ දරුවා ලැබිලා. ඒට යන්නත් බෑ මේට යන්නත් බෑ. ඔන්න බන දන්නේ නැතිකම. අනුන්ට කරදරයක් නැති ජීවිතයක්. ගෙදර වුණත් මගෙන් ගේ ඇතුලේ ඉන්න අයට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. එතනයි අගනාකම තියෙන්නේ. ඒ තමයි ධාර්මික ජීවිතය. ධම්මචර්යාච කියන්නේ ඒකයි. ගේ මගේ ගෙදර ඉන්න අයට කරදරයක් නැතුව මම ඉන්න ඕන. මේවා අපි ඉගෙන ගන්න ඕන. අද මොනතරම් ප්‍රශ්නද? හැම තැනම ප්‍රශ්න නම් තියෙනවා. දැන් අපි හිතනවා අපිට විතරයි ප්‍රශ්න කියලා. ඊශ්වර දෙවියන්ගේ ගෙදරත් ප්‍රශ්න තියෙනවා. අපි එයාට අපේ ප්‍රශ්න කිව්වට ඊශ්වර දෙවියන්ගේ භවනෙත් මොනතරම් ප්‍රශ්නද? නිකන් සිතන්නකෝ. ඊශ්වරයාගේ ඔළුවේ ඉන්නේ නාගයෙක්. නාගයා නිතරම මාන බලනවා. ඊශ්වරයාගේ ලොකු පුතා ළඟ ඉන්නවා මීයා. ඝන දෙවියන්ගේ වාහනේ මීයා. නාගයා මාන බලනවා අර මීයාව කන්න. නාගයා බලාගෙන ඉන්නවා මොන මොහොතකරි මීයාව ගිලින්නේ. දෙවෙනි පුතා කතරගම දෙයියා. කතරගම දෙයියාගේ වාහනේ තමයි මොනරා. මොනරා නිතර මානේ බලාගෙන ඉන්නවා නාගයාව කන්න. බෑපංකු බෝ මං කන්නම් කියලා මොනරා බලනවා. ගෙදර අම්මා උමයාංගනා. උමයාගේ වාහනේ තමයි සිංහයා. සිංහයා නිතර මානේ බලනවා මොනරව කන්න. බැලීනම් කෛලාස කූටේ පුරාම තියෙන ප්‍රශ්නය. පොඩ්ඩේට මේට උනොත් මරා ගන්නවා කොටා ගන්නවා. ප්‍රශ්න තියෙනවා. මම කාටවත් ප්‍රශ්නයක් නැති ජීවිතයක්. මගෙන් කාටවත් කරදරයක් වෙන්න එපා. මම අනුන්ට කරදරයක් කරන්නේ නැහැ කියන ජීවිතය. මේක තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව කියන්නේ අනුන්ට මම දුකක් දෙන්නේ නැහැ. මන් නිසා තව කෙනෙකුගේ සිත රිදෙන්න එපා. මෙන්න ධර්මයේ දන්න කෙනා නිතරම අනුන්ගේ සිත නිමන්න බලනවා. අවුස්සන්න නෙමෙයි. අද බොහෝ විට අපි අනුන්ගේ සිත අවුස්සනවා. ඇඳුමෙන් පවා. මේ ශරීරේ පෙන්නලත් අවුස්සනවා. කතාව. ඒ පාරේ යනකොට බලන්න. බයිසිකලේ යන කොල්ලා වේවා කවුරු හරි දෙතුන් විට පිටිපස්සේ ඇරිලා බලනවා නම් ඒ ශරීරයක් දැකලා. එහෙම බල ගිහිල්ලා තමයි නාකියාච්චිව යට කරගෙන යන්නේ. ඇයි අපි පාරේ යනකොට මේ මිනිස්සුව අවුස්සලා. බලන් හිටනවා ඇස් දෙකට රූප. අපි හොඳට වැසිය යුතු තැන් වසාගෙන සංවරව යනවා නම් අර මිනිස්සු ඇවිස්සෙන්නේ නැහැ. ඉස්සර කාලේ ඔය ආච්චි අම්මලා එම ගම් වලට යන්නේ. චීත්තේ ඇට්ට ඇඳලා මේ උඩින් තුවායක් දාගෙන යනවා. නාන්න යනවා වාගේ. ඇයි මේ ඉදිරි පිට පපුවවත් පෙන්වන්නේ නැහැ. පිරිමියා එනකොට තුවායේ මෙහෙම දෙපැත්තෙන් අල්ල ගන්නවා. තාමත් ඔය නාකියා ඉන්නවා ගම් වලට ගියාම බණ වලට ගියාම අපි දැකලා තියෙනවා. පන්සලට එන්නේ නාන්න යනවා වගේ තුවායක් කරේ දාගෙන. ඇයි කාවත් අවුස්සන්න හොඳ නැහැ. ඔන්න පරණාය බණ දන්නවා. පරණාය බණ දන්නවා.
ඒ නිසා ලැජ්ජයි. ඊට වඩා අද භයානකයි. අද මේ සමාජ කොහාට යනවද තේරෙන්නේ නැහැ. යානු ළමයෙකුගේ පොඩ්ඩක් ශරීරයේ කොතනක පෙනුනත් ඉක්මනින් පටිගත කරන. ඒ තරම් මානසික පිස්සෝ. මානසින් පිස්සු ඇද්දිලා. උම්මත්තක කියන්නේ. ඒව තමයි දාන්නේ සමාජ ජාලෙට. ඒ නිසා අපි පරිස්සම් වුණොත් අපි පරිස්සම් වෙන්න ඕන. ඒකටයි බණ කියන්නේ. වෙනසෙන්න නෙමෙයි. සැනසෙන්න. එමනම් මේ සූත්‍රය අංගුත්තර නිකායේ තික නිපාත 3 වෙනි කොටසේ. ආදිපතේය. අධිපති. දැන් දන්නවා මේ රටේ අධිපතිලා ගොඩක් ඉන්නවා. දැන් මම විහාරාධිපති. පන්සලකට අධිපති. රටේම අධිපති ජනාධිපති. පොලිසිය අධිපති ස්ථානාධිපති. ඉස්කෝලේ අධිපති විදුහල්පති. නගරයට අධිපති නගරාධිපති. අල්ලස් දූෂණ ඒවල අධිපති විගණකාධිපති. ඕන තරම් ඉන්නවා අධිපතිලා. ගෙදරට අධිපති තාත්තා ගෘහපති. තාත්තා ගෙදර අධිපති. සභාවට අධිපති සභාපති. ඒ දන්නවා මේ නම් අධිපති. මානනි මේ ලෝකයේ අධිපති 3ක් තියෙනවා. අධිපති 3ක්. අත්තාධිපති ලෝකාධිපති ධම්මාධිපති. මානනි නිරන්තරයෙන්ම තමන්ට අධිපති කරගන්න ඕන. දැන් සභාවට අධිපති සභාපති. විහාරයට අධිපති විහාරාධිපති වගේම මට අධිපති මමයි. මගේ අධිපති මම. අධිපති කෙනෙකුගේ ස්වභාවය නම් සභාව රකින්න ඕන. දැන් මට පැවරිච්ච යුතුයකම විහාරේ රකින්න ඕන. ඒකනේ විහාරාධිපති. ජනාධිපතිට පැවරිලා තියෙන රට රකින්න ඕන. ජාතිය රකින්න ඕන. ඒ වගේම තමන්ට අධිපති වුණොත් අත්තාධිපති. තමන්ව රැක ගන්න ඕන. තමන්ගේ චරිතය රැක ගන්න ඕන. දැන් මම පන්සලේ අධිපති මම පින් කැටේ රකින්න ඕන. නැත්තම් කඩාගෙන යනවා. රැට නැගිටලා ටෝච් ගාලා බලන්නත් ඕන ඇතුලේ මොකෙක් හරි ඉන්නවද කියලා. ඇයි මං අධිපතිනේ. බණ 2 3 කියලා ආවත් රෑ 10 11 වුණත් සමහර දාට 1යි 2යි. වැසිකිලි වලට ගිහින් දොරවල් අරලා බලන්න ඕන. මොකෙක් හරි රිංගලා ඉන්නවද දන්නේ නැහැ. පයිප්ප වාලද දන්නේ නැහැ. උඩ තට්ටුවේ යට තට්ටුවේ ලයිට් නිමලද දන්නේ නැහැ. මං අධිපතිනේ. ඒවා ඔක්කොම නිමන්න ඕන. ගේට්ටුව ළඟට ගිහින් ඉබ්බ ටිකක් ඇදලා බලන්න ඕනේ ඇරෙනවද කියලා. ඇයි මං අධිපති. ඕක රකින්න ඕන. නැත්තම් දෝෂාරෝපණය මටයි. දොස් කියන්නේ දායකයෝ මට. ආම්දුරු මොකද මේ කරන්නේ කියලා අහනවා ඊට පස්සේ. දැන් ගෘහාධිපති තාත්තා පවුල රැක්කේ නැත්තම් විනාශයි. තාත්තා අම්මව රකින්නත් ඕන. ළමයි රකින්නත් ඕන. එහෙම නැත්තම් ඒ තාත්තා වැඩක් නැහැ. ස්ථානාධිපති පොලිසිය OIC. ඒ යාට පැවරිච්ච පාලනය කරන පළාත රකින්න ඕන. කුඩ්ඩෝ අල්ලන්න ඕන. මංකොල්ලකාරයෝ අල්ලන්න ඕන. ප්‍රශ්නයක් වුණාම ගිහින් විසඳන්න ඕන. නැත්තම් ඒ අධිපතිකම වැඩක් නැහැ. සභාවේ අධිපති සභාපති සභාව පාලනය කරගන්න ඕන. සභාපති මූලාසනේ ඉන්නකොට සභාවේ ගෝසාව නම් එයා සභාපති නෙමෙයි. සභාව රැක ගන්න ඕන. ඒ වගේම තමන්ව රැක ගන්න ඕන. තමන්ව පාලනය කර ගන්න ඕන. තමන් දිහා බලන්න ඕන. මං වාගේ කෙනෙක් මේ වාගේ පළාතක මම ඉන්නේ. මගේ වාසගමකුත් තියෙනවා. මගේ අම්මා මගේ තාත්තා මේගොල්ලෝ දිහා බලන්න ඕන වැඩ කරන්න කලින්. දාද මේ රටේ ගොඩාක් වෙලා තියෙන්නේ මොකද්ද? තමන් ගැන හිතුවේ නැහැ. තමන් ගැන හිතන්නේ නැතුව වැඩ කරලානේ පොලිසි ගානේ උසාවි ගානේ යන්නේ. මොනතරම් නින්දාවක්ද? තමන් ගැන හිතන්නේ නැතුව වැඩ කරලා නේනම් තැවෙන්නේ. තම චරිතෙම විනාශයි. තමන්ගේ විතරක් නෙමෙයි. පවුලේ චරිතෙත් ඉවරයි.
සමහර ළමයින්ට ඉස්කෝලේ යන්න බැරි මට්ටමක් ආවා. සමහරුන්ට පාරේ යන්න බැරි මට්ටමක් ආවා. Taman ගැන හිතුවේ නැහැ. ස්වාමි පුරුෂයා එල්ලිලා මැරුණා. ඒ මොකද භාර්යාව Taman ගැන හිතුවේ නැහැ, අනාචාරය දුන්නා. ලැජ්ජාවට මිනියමලා. කොච්චර වෙනවද? මේ වාගේ ප්‍රවෘත්ති දවසකට කීයක් නම් පත්තරේ තියෙනවද? දැන් පත්තරයක් කියවන්න මොනවාරි තියෙනවද විශේෂයක්? සල්ලි දීලා මොකට ගන්නවද දන්නේ නැහැ ඔක. ඒ කාලේ පත්තරයක් ගත්තොත් සතියක් කියවන්න ලිපි තිබුණා. විද්වතුන් ලිව්වා. ඉස්සර බලන්න ඔය සිළුමිණ ගත්තොත් සතියක ලිපි තිබුණා. විචාර ලිපි පොත්පත් ගැන. දැන් මොනවද තියෙන්නේ? දැන් මම පෞගේ කාලේ පත්තරයක් ගත්තා. ගන්නෙම නෑ මම පත්තර. ඒක මම නිකන් ගත්තේ අර පාරේ මිනිහෙක් විකුණගෙන යනවා පව් කියලා ගත්තා. පිටු 20ක්ම තියෙන්නේ මංගල කිංකිණි. වෙන මොකක්වත් නැහැ. මම බැලුවා මොකද්ද මේ මංගල කිංකිණි. ඒ තරම් මේ රටේ බැඳලා නැහැ වාගේ. මංගල කිංකිණිමයි තියෙන්නේ. ගොයියන්ව ඉල්ලනවා. ඔව් ගොයියාවමයි ඉල්ලන්නේ. මන් දන්නේ. නමුත් Taman ගැන හිතන්න ඕන. මං වාගේ කෙනෙක් මේම પરම්පරාවකයි මං උපන්නේ. මං පාරේ යන්න ඕන. මගේ පවුලේ අය පාරේ යන්න ඕන. ඒ නිසා මම කරන කියන සෑම දෙයකම සංවරයක් තියෙන්න ඕන. තමන්ව තමන් පාලනය කරගන්න ඕන. අත්තාදිපතේ කිව්වේ ඒකයි. ඒකට තව නමක් කියනවා ආත්ම ගෞරවය. ආත්ම ගෞරවය කියලා එකක් තියෙනවා අපි කාටත්. අපි කවුරුත් වටිනවා. මේ ඉන්න හැම කෙනාම වටිනවා. එක එක්කෙනා ළඟ මොකක් හරි දක්ෂතා තියෙනවා. කිසිම කෙනෙකුට නිඳා කරන්න බෑ. පුංචි කියලා හිතන්නත් එපා. පොඩි කෙනා ළඟත් ගෞරවයක් තියෙනවා. සමහර විට පාර අතු ගන්නවා වෙන්න පුළුවන් රස්සාව. ඒක අපිට වැඩක් නෑ. එයාගේ රස්සාව. මංකොල්ල කන්නේ නැතුව ඔය අනුන්ව විනාශ නොකර පාරවත් අතු ගාලා ජීවත් වෙනවා නම් ඒක අපි අගය කරන්න ඕන. ඒ මිනිස්සයා කරදරයක් නෑ අපිට උදව් කරනවා පිරිසිදු කරනවා. වැසිකිලි සෝදන මිනිස්සයා අපිට මොනතරම් උදව්වක්ද කරන්නේ. ඔය බලන්න මම බලාගෙන සමහර දාට දැනේ චවලවල් උතුරනකොට අපි නහය වා ගන්නවා. ගඳයි කියනවා. අර මිනිස්සයා බටේ දාලා ওই ටික ඇදලා ගත්තම මොනතරම් උදව්වක්ද අපිට කරන්නේ. ඒ මිනිස්සට ගඳ නැද්ද? එයා මිනිස්සෙක් නෙමෙයිද? මිනිස්සෙක්. එයාගේ රස්සාව අපිට උදව් කරලා එයා කන්නේ. ඒ නිසා නිඳා කරන්න හොඳ නැහැ කාටවත්. දැන් හොඳට බලන්න මේ අතේ ඇඟිලි 5ක් තියෙනවා. ඇඟිලි 5 මේ ඇඟිල්ලට කියන්නේ මාපට ඇඟිල්ල. නිකන් ගෙදර ගින් ටිකක් ඇඟිලි 5 දිගෑරලා බලා ගන්න. සමහරු අතේ ඇඟිලි තියනවද කියලාවත් දන්නේ නැහැ. ඒක බලන්නවත් වෙලාවක් නැහැ. මාපට ඇඟිල්ල කියන්නේ ඉදිමිච්ච ගතිය. එයා ඉදිමිලා. ඈතින්මයි එකතු වෙන්න කැමති නැහැ. අපේ ගෙවල් වලක් ඉන්නවා එහෙම ළමයිනුත් ඉන්නවා. කායිකවත් එකතු වෙන්නේ නැහැ. අද වැඩි මේ ඉදිමිච්ච ළමයි. අම්මත් ඕන නැහැ තාත්තත් ඕන නැහැ ඈන් ෆෝන් එක තිබුණොත් ඇත්ති. ඊපෙද තාත්තා කෙනෙක් මට කියනවා අනේ ආඳුන්නේ බලන්න ලබන මාසේ උසස් පෙළ. මං කොල්ලයික කතා කරන්නේ ඌ පුටුවේ වාඩිලා උඩටයි යටටයි ඔබ ඉන්නවා මං කීනේ කානවද මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මූණවත් බලන්නේ. අද මේ මට්ටමක් ඇවිල්ලා තනි වෙලා ඉදිමිලා එකතු වෙන්නේ. මේට අවුරුදු 20කට විතර කලින් පිරිමි ළමයෙක් වේවා ගෑනු ළමයෙක් වේවා නෑ දැන් නාකි කෙනෙක්ගෙන් ඇහුවත් කාමරේ ඇඳ දාන්නේ කොහාටද? ජනේලෙ ළඟ දාපන්. මොකද සුළං එනවා අඳ බලන්න පුළුවන් රැට. එහෙම කාලයක් තිබුණා. අඳ බලනකොට තමයි කවියෝෙම කවි ලියන්නේ. රැ ලස්සනයි ආකාශය තරුත් එක්ක. දැන් ආන්නකො කාගෙන් හරි කාමරේ ඇඳ දාන්නේ කොහෙද? ප්ලග් එකක් තියෙන තැනක දාපන්. ප්ලග් එක නැත්තම් කාමරේ එපා.
ටොයිලට් එක ඇතුළේ ඉන්නත් කමක් නැහැ ප්ලග් එක තියෙනවා නම් ඒකේ දාපන්. ප්ලග් එක නැත්තම් කාමරේ එපා. charge කරගන්න. හොඳට බලන්න. හොඳට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ප්ලග් එකක් මොනවා. ඉස්සර නෑ ඕම ජීවිතයක් අද කියවීමක් බැලිලා ටීවී බලන්නෙත් නෑලු දැන්. ඒත් ඔක්කොම මේකේ තියෙනවානේ. උසස් පෙළ නෙමෙයි ඕන පෙළක් වෙච්චාවි මේක තිබ්බොත් ඇති. ඒ ඉදිමිච්ච ගතිය. නෑයෙක් අඳුරන්නෙත් නෑ දැන් ළමයි. පුතා මේ අපේ මාමා බායි අංකල් එච්චර ගියා ඒ බුවා. පන්සලේ මන්නම් ගානවා අපේ පන්සලේ. වඳින්නයි එන්නේ. ගන්ටාර කුල්නේ යටයි අතර මෙතන කලුගරේ ගල් බමුණෝ වාගේ. මේ අපි මුන්ට බණ කියනවා. උන් අරක ඔබ ඉන්නවා. මන් නම් උසස් පෙළ සාපෙළ පිරිත් කියන්නේ නැහැ නේ ළමයින්ට වැඩක් නැහැ. මට කොච්චර වැඩ තියෙනවද? මම ඒ වැඩත් පරක්කු කරගෙන අපේ ළමයි දිනන්න ඕන කියලා. මම මේ ළමයින්ව තියාගෙන පිරිත් කියනවා. යානීද භූතානි සමාගතානි කියනකොට ඉස්සරහාම ඉන්න එක සුදු ආන්දුරු පිරිත් කියනවා පස්සේ ගන්නලු. ඉතින් විභාග පාස් වෙයිද? විභාග පාස් වෙයිද? සුදු තමයි පාස් වෙන්නේ. කරන්න දෙයක් නැහැ. කාට කියන්න? අත්තාදිපතය තමන් ගැන හොඳට සිත මන් දැන් බුදුන් වඳිනවා. මම දැන් බණට කන් දෙනවා. මන් දැන් මේ වැඩේ කරනවා. ආත්ම ගෞරවයක් තියෙනවා. මොනතරම් ලැජ්ජද බලන්න දැන් මේ ෆෝන් එක කනේ ගාගෙන පාරේ යන ලීලාව බලන්න. අතපය විසික් කර පිස්සු වාගේ. සමහර දාට මං හිතනවා මුන්ට පිස්සුද බන්දා කියලා. පෙරලගෙන යන්නේ. කලිසම් ඔක්කොම බිමට බෑලා. උන් දන්නේ නැහැ. හොඳට බලන්නකො පාරේ. දන්නේ නැහැ මොකද කරන්නේ. උමතු වෙලා. උම්මත්තක කියන්නේ එකයි. රූප බලලා අන්තිමට සිත දරදඬු වෙනවා. ඔය නරක දේ ගොඩාක් බලන ඒ විදියට ඊළඟට Tamanට කරලා බලන් ඉතනවා. ඒකනේ දැන් වෙලා තියෙන්නේ අම්මා නානේක පටිගත කළා කිව්වම වදාපු අම්මගේ නිර්වත බලන්න පුළුවන් ද පුතෙකුට. එතකොට මේවා බලලා මොන තරම්නම් ඔළුව විනාශ වෙලාද. ඒකයි මේ කියන්නේ. තමන්ගේ චරිතය දිහා බලන්න ඕන. අත්තාදිපතය. ඊළඟ ලෝකාදිපතය. ලෝකෙත් මිනිස්සු ඉන්නවා අපි දිහා බලනවා. දැන් අපි ලෝකෙ දිහා බලන්නේ S දෙකකින්. දවසකට S කීයක් අපි දිහා බලනවද? දැන් මේ ඉන්න අය ඔක්කොම අල්ලව මම බලන්නේ මගේ S දෙකෙන්. මේ ඉන්න අය ඔක්කොම S දෙක වගේ මාව බලනවනේ. ඒතර කී දෙනෙකුට මාව කී විදියට පේනවද? සමහරුන්ට මාව හොඳට පේනවා. සමහරුන්ට මං හොඳ නැහැ. සමහරු මාව දකින්න එයාගේ කට හොඳ නැහැ කියනවා. එයාගේ දර්ශනය. සමහරු කියනවා එයා ඉතින් බණ කිව්වට ගැඹුරින් කියන්නේ නැහනේ. ඒමත් කියනවා. සමහරු කියනවා එයා කිව්වම තමයි අපිට තේරෙන්නේ. එයා බලන ඇටි මාව. ඉතින් ගැඹුරින් කියනවා ලිඳකට බෑලා කියන්න එපා. මේ ගැඹුර තියෙන ලිඳේ නොඳ වලක් කපලා වල ඇතුලේ ඉඳගෙන කියන්න ඕන. ඉතින් එයා ආසයි මම වලේ බෑලා කියනවට. මම මොකද කරන්නේ? සමහර කෙනා එයා හරියට බුලත් විතර කනවා. ඉතින් මමනේ කන්නේ. තවත් සමහර කෙනා අපේ දායකයෝ කියනවා කොළොන්නාවේ. මොන මොහොතේ ගියත් එයා පන්සලේ නැහැ. ඒගොල්ලෝ දකින්න ඇති. මං රවුම් ගන්න යනවා ගෝල් පේස් යනවා. කෙල්ලොත් යනවද? මන් නෑ. මං ඉන්නේ මේ වගේ මුන්ට බණ කියන්නේ. දැන් මේ බණට ආරාධනා රෑ 9 මාට න්යාවි. ඉතින් මං එදා බණ 4ක් ඉවර කළා ආපු වෙලාව. ඉතින් මේ ඇත්ත හිතුවේ නෑනේ මට මේ අමාරු ඇති කියලා නෑ. ඒගොල්ලෝ වාඩි වෙලා ඉන්නවා මාව අල්ල ගන්න. ඇයි ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න. මට ඕන දෙයක් ඉච්චාවේ. දැන් අද මාතරේ ඉඳලා මේ ආවේ. පාන්දර ගිය ගමන්. මාතර ගියා බත් ටිකක් කන්න.
ඉල්ටන් හෝටලෙන් කන්න පුළුවන් බත් එකක් අරගෙන. මේ සනසන්න වයසක අම්මා කෙනෙක් අන්තිමයි. ඒ අම්මට ආසාව තිබුණා. ඒ අම්මගේ අතින් උයලා අන්තිම දානෙලු. මතක වස්ත්‍ර පූජාවකුත් කරන්න ඕන කිව්වා. ඉතින් ළමයි එකතු වෙලා ලෑස්ති නිකන් හරි මන්නෝ ගින් ඔය අම්මා මලොත් මට කොච්චර ප්‍රශ්නද ඊට පස්සේ. මිනිස්සු ඊට පස්සේ බannෝ මට. අද ගමම එකතු වෙලා එතන. ඇයි ඉතින් කොවිද ආඳුරේනෝ මගේ ඇති දෙයක් නෑ. මං මේ නිකන් තුට්ටු දෙකේ මිනිස්සෙක්. පුදුම සෙල්ලකක් එක්කෙනෙකුට දානි දෙන්න. ඔනිතේ යත්තන් ඇස් දෙකට මාව පේන්නේ නැටි. සමහරුන්ට මාව පේන්නේ දුෂ්ටයා වාගේ උන්නාන්සෙලට. ඇයි මං බයිනවනේ? පන්සලේන කොල්ලන්ටේම මාව පේන්නේ නිකන් මේ ඉන්න මා නරකම දුෂ්ටයෙක් වාගේ. ඇයි පාඩම් කරපන් කියනවා. උදේ නැගිටපන්. ඕම බුදියගෙන ඉන්න එපා. පොඩ අතුපතු ගන්න. ඇඟට එතකොට පණිනවා. මේම ඔබ ඉන්න එපා. ඒ වෙලාවේ පාඩම් කරන්න ධම්මපදේ. ඒ වෙලාවේ පිරිත් පොත කටපාඩම් කරන්න. මිනිස්සු දැන් ඉස්සර වාගේ නෙමෙයි. සමහරු දැන් අපි ගියාම එක දවසක් එහෙම වුණා. අපි 19ක් පොඩි නමල එක්ක ගියේ. ඒ ගෙදර ආච්චි අම්මා කිව්වානේ අපිට බොජ්ජංග 3 කියන්න කියලා. බොජ්ජංග පිරිත් 3. ඒතර බොජ්ජංග 3 කියන්න කියාපු ගමන් කන්න දිලා අපි කියන්නේ බෑ. එතකොට උඩ බිම් බැලුවොත් මොකද වෙන්නේ? ඒකද තරුණ ළමයි ඉන්නවා ගොඩක්. උන් හිතමුන් කකා නිකන් ඉන්නවනේ ඕකවත් බෑනේ කියනවනේ. නේ? උන් රැවක පාඩම් කරලා තිබුණොත්. ඒකයි අපි මේ කියන්නේ අපේ පන්සලේ ඉන්න ළමයින්ට කියන්නේත් ඒකයි. නිකන් ඉන්න එපා ඩික්ෂනරි අරගෙන ඉංග්‍රීසි වචන 10ක් දවසට කටපාඩම් කරන්න. Tamanටයි. මලලසේකර ඩික්ෂනරිය ගත්තම ඒක සම්පූර්ණව කටපාඩම් කළොත් ආයි පන්ති යන්න ඕන නැහැ. ආයි ඉංග්‍රීසි ඉගෙන ගන්න අමුතුවෙන් නලියන්න ඕන නැහැ. ඒක කටපාඩම් කරන්නයි තියෙන්නේ. මාසෙට 3000 4000 දීලා පන්ති යවන්න ඕන නැහැ. ගියත් ඕකමයි පාඩම් කරවන්නේ. මුල ඒ අකුරේ ඉඳලා අන්තිම දක්වා තියෙන වචන ඔක්කොම කටපාඩම්. ඉංග්‍රීසි කියන්නේ වචනනේ. එක වචනෙට අර්ථ දෙක තුන තියෙනවා. දැන් සන් කිව්වම තේරුම් දෙකක් තියෙනවානේ. පුතාටත් සන් කියනවා, අඳටත් සන් කියනවා. සූර්යයට. නේද? ඒතර වචනයක් හදනකොට මේක ඔන්න දාගන්න. දෙමළත් එහෙමයි. දෙමළ ඩික්ෂනරි අමාරු ඉංග්‍රීසියට වඩා. වචන වැඩි. නමුත් අකුරු අඩුයි. ටයන්නයි එකයි. දයන්නයි එකයි. ඒකනේ අපි දමිල කියන්නේ. දමිල කියලා වචනයක් නැහැ දෙමළ. කයන්නයි එකයි. ගංගා කියන එක ලියලා ගයන්න වෙනකොට ඒක කයන කංගා ගංගා කයනු එකයි එකම අකුරේ. මේ අකුරු ගොඩක් තියෙනවා. එතකොට අපි මේ බනින්නේ වෙන මොකකටවත් නෙමෙයි ළමයෙකුට. දොස් කියනවා නෙමෙයි කාටවත්. මම මේ අපේ අම්මලට අක්කලට කියන්නේ ලස්සනට අඳින්න පුරුදු වෙන්න. ලෝකෙ බලනවා අපි දිහා. දැන් ওই ඉන්ටර්නෙට් වල අරේ මේ ඔයගොල්ලෝ දන්නේ නානේවා. ගොඩාක් ප්‍රශ්න ලංකාවේ. මේ ඒ තරම් අපේ මනස විකෘති වෙලා කාමුක අතින් අපි ඒ තරම් ප්‍රපාතයට වැටිලා. දැන් පුංචි ළමයෙක් ඔය බලන්නකො බලන ඇස් දෙකෙන් බලන බැලිල්ල බලන්න. ඒ කාලේ වගේ නෙමෙයි. ඒ කාලේ කෙල්ල කොල්ල අපි එකට නිසෙල්ලම් කළේ. දැන් දාලා යන්න පුළුවන්ද කෙල්ල කොල්ල ටිකක් එකට? දැන් දාලා යන්න බෑ. බයයි. දැන් එච්චර නෙමෙයි. ගෙදර දුවව තියලා ඉන්න බයයි අම්මා තාත්තා එක්ක. දැන් පන්සලේ බණ කියද්දි ආන්දරු පරක්කු වෙන දවස් තියෙනවනේ. ආන්දරුගොල්ලෝ පාරේ ට්‍රැෆික් නිසා පරක්කුයි. අම්මලා දුවනටක් ගාලා. මං ඇයි මේ යන්නේ ඉක්මනට? අනේ ආන්දරුනේ තාත්තයි දුවයි විතරයිලු ගෙදර. ඉතින් තාත්තයි දුවයි ගෙදර හිටියා මොකද වෙන්නේ? අම්මට සැකයි. බලන්න රට ගිය තත්ත්වේ. එමෙ කියනවා දිගටම කටහරලා කියන තාත්තයි දුවයි විතරයි ගෙදර. ඉක්මනට යන්න ඕන රැවුල්. එනිසා මේ ලෝකේ අපිව දිහා බලන ලෝක නීතියක් තියෙනවා. ඔය බන්ධනාගාර වලට යන්න ලෝක නීතියනේ විඳින් ජම්පර් ඇඳන් ඉන්නේ. වැරදි කළා. දැන් විඳවනවා.
ගෑන් ළමයිනුත් ඉන්නවා මේ බන්ධනාගාරය ඇතුලේ. දවසක් බන්ට ගියා මම දැක්කා ගෑනු ඉන්නවා ගොඩක්. සමහර ගෑනුයි කුඩු විකුණලා. නරක වැඩ කරලා. පවුලමේ ළමයි එහෙම නරක වැඩක් කරපු ගෑනු කෙනෙක් උසාවියේ ඉරේ ඉන්න ගෑනු කෙනෙක් දුවව දීග දෙන්න පුළුවන්. ලෝකාධිපතිගේ ලෝකෙදී අයිතන්න ඕන. මිනිස්සු කොච්චර දොස් කියයිද? සමහර විට මූණට කියන්නේ නැහැ. යනකන් ඉඳලා පදාදනවා. ඇයි අපි ඒවට ඉඩ තියන්නේ? ඒවට ඉඩ තියන්නේ අපිමයි. මොකද වරද අපි ළඟ. ඊළඟට ධම්මාධිපතිය. මොකෙන් බේරුණත් ධර්මෙන් දඬුවම් දෙනවා. කර්ම කියන්නේ එකයි. ධර්මානුකූලව සිතන්න ඕන. මේ දේ කළොත් මේ විපාක ලැබෙනවා. මට රිදෙනවා වගේ තමයි අනුන්ට රිදෙන්නේ. මම මැරෙන කෙනෙක්. මේ ලෝකේ සියල්ලෝම මැරෙනවා. මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතායිද. මා ධන කුවේරියෝ මල. ලෝකෙට වැඩ කරන්න හිටපු මිනිස්සු මල. මොන දේ තිබුණත් දැන් බලන්න ඩයනා මැරුණානේ. තෙරේසා මෞතුමිය මැරුණා. අනගාരിക ධර්මපාලතුමත් මල. මෙන්න මේවල වෙලාවකට වාඩි වෙලා කල්පනා කරන්න. උගත්තු බුද්ධිමත්තු ඔක්කොම මල. උතුරු පළාතම කාගෙන හිටපු ප්‍රභාකරනුත් මල. 30 අවුරුද්දක් බෝම්බ ගගානේ මොන විකාරයක් කළාද? බස් වලට බෝම්බ ගානවා, ගර්භණී අම්මගේ එවනවා බෝම්බ තියලා. අල්ලන්නනේ බැලුවේ පොළව. මල. ඒකයි කිව්වේ මොන සම්පත්තිය තිබුණත් විපත්තියකින් ඉවර වෙනවා. ඒ නිසා නැනවතා බුද්ධිමතා පඬිතයා. මෙතන කියන්නේ උපාධි නෙමෙයි. දැන් මේ ලෝකේ වැඩිපුරම වැරදි කරන්නේ උපාධිකාරී. දැන් බලන්න විද්‍යාඥයෝ කෙනෙක් ඉගෙන ගත්තේ මේ උන්නේ බෝම්බ හදාන්න. මොනතරම් අපරාධයද උන් කළේ? මිසයිල් හදනවා. තුවක්කු T56 කියලා එකක් ඇදුවා. ඒකෙන් ඔලුවටම තියන්නේ. දැන් කුඩුවේම ඔයාගත්තේ. ඒත් උගත්තු. කුඩු කියන જાතිය මොකෙන් හදනවද කවුද දන්නේ? දැන් කුඩු හදන්නේ මොකෙන්ද කියලා කවුරු හරි දන්නවද? බිව්වට. මොකක් හරි කිමිකල් එකකින් හදනවා. පිස්සු කරන්න. පිස්සු වට්ටන්නේ ඔය දැන් ඉතින් කුඩු ගාන්න පටන් ගත්තම කිසිම දෙයකට ආසාවක් නැහැ. එක පැත්තකින් බලාගෙන ගියාම දුකකුත් හිතෙනවා මට. අනාචාර ඒව මේව නැහැ. නරක වැඩක් නැහැ. උන්ට ඕනි සල්ලි විතරයි පැකට් එක ගන්න. කිසිම ළමයෙකුටවත් අතවර කරන්නේ කුඩුකාරයෝ. ඇයි ඒ ආසාව නැහැ. කාම ආසාව නැහැ. තියෙන්නේ මොන ක්‍රමයක අම්මගේ කරාබුවාරි ඇදලා උගස් තියලා පැකට් එකයි ඕන. දැන් දවසක් ඉන්දියාවේ මං ගෙනාව ලස්සන බුද්ධ පූජා පාත්‍ර ටික. ගිලම්පස තියන. මං ඒක ගෙනල්ලා පළවෙනි පූජාව මගේ අතින්ම තිබ්බා. බෝධියට. දැන් මේ අත්තු ගියානේ මගේ බෝධි ඉස්සරහම ගේට්ටුවනේ තියෙන්නේ. තියලා ඉතින් බුද්ධ පූජා ඉවර කළා මං කාමරයට ගියා. මගේ කාමරේ වටේටම වීදුරු තියෙන්නේ මට පේනවා එළිය. කවදාවත් නැතුව කුඩුකාරයෙක් බෝධිය වටේ වඳිනවා. කලගෙඩියකුත් උස්සගෙන යන්නේ ලොකු කලගෙඩියක් මැටි කලයක්. මට සතුටකුත් හිතුණා මූ දැන් කුඩු ගහන්න නැතුව වෙන්න ඇති. බුදුහාමුදුරු බලන්නනේ ඇවිල්ලා තියෙන වඳින්න එලවන්න හොඳ නැහැ. හැමතිස්සෙම සැක කරන්න හොඳ නැහැනේ. හැමතිස්සෙම සැක කරන එක මෝඩකම. ඒ නිසා මං එච්චර දුරට හිතුවේ නෑ. මං ගියා ඇතුලේ කාමරයට. මූණ කට සෝදා. ගිහින් ඇවිල්ලා බලද්දි කලගෙඩිය තියෙනවා පාත්‍ර ටික නෑ. ගිලම්පස ටික ඔක්කොම කලගෙඩියට වක් කරලා පාත්‍ර සෙට් එක අරන් ගිහිල්ලා. ඉතින් කාටද කියන්නේ? ඉතින් අල්ලන්න එයාගේ පස්සේ දුවන්නේ ගියොත් මමත් නිකන් අමාරු වැටෙනවා. මොන ක්‍රමයකින් හරි තමන්ගේ අර දවසේ
කුඩු වලට ඕන දේ ඔයා ගන්නවා. දැන් මම ඉස්කෝලේ උගන්නන කාලේ ඉස්කෝලේ මම 10 මාට එනවා දානේ වළඳන්න. එනකොට ඉනිමග කරේ තියාගෙන කුඩෙක් යනවා පාරේ. මාව දැකලා ඉනිමග බිම තියලා වැන්දා මට. මම සූපත් වේවා කියලාගෙන ගියා. පන්සලට ගියාම කපුරාල මට කියන ආම්දුරු ඉස්කෝලේ තීන්ත ගන්නවා කියලා ඉනිමග අරන් ගියාලු. මගේ ඉනිමග ගෙනින එක කියලා තමයි බිම තියලා මට වැන්දේ. කිව්වේ මොකද මං කිව්වලු ඉස්කෝලේ තීන්ත ගන්නවා ඉනිමග ගෙනින් කියලා. ඔන්න කොහොමද වැඩි? වැන්දලා අරන් යන්නේ. තමන්ගේ වැඩේ කිරුණොත් ඇත්ත. එහෙම ඉන්නවා. කොච්චරේම රවට්ටනවාද? ඒ නිසා පින්වත්නි ජීවිතය ගැන සුළුවෙන් හිතන්න එපා. මේ ලෝකේ තියෙන නීති ධර්මයේ කියන්නේ පුදුමයි. මුගලන් ආන්දරු ගුටි කෑවා මතක ඇති. ලෝසකාන්ට කණ්ඩ ලැබුණේ නැ රහත් වෙලා පිරිනුවන් පානකම්ම කණ්ඩ ලැබුණේ නැ. අනේ පින්ඩපාත යද්දි මිනිස්සු දාහනේ ගේනවා බෙදන්න. පාත්‍රේ කට දක්වා දානි බත් පිරිලා වාගේ මිනිසුන්ට පේනවා. සැබවින් බැලුවොත් පාත්‍රේ බත් ඇටයක් නැහැ. මිනිස්සු මේම බෙදන්න ඇවිල්ලා බලනවා බෙදන්න බෑ ඇලෙනවනේ. මිනිස්සු වැඳලා අරන් යනවා. ඉල්ලන්නත් බෑනේ දාපන්ගලේ මිනිස්සු හිතයි මෙච්චර බත් පුරවගෙන තවත් ඉල්ලනවලු. ඔන්න ලෝකෙට පේන්නේ නැටි. කර්මේ. අවසානයේදී පිරිනුවන් පෑවේ මුගලන් ආන්දරු උකුලේ තියාගෙන තමයි චතුමදුර ටිකක් කටට දාන්න. නැත්නම් ඒක පෙරලා ගන්න. කණ්ඩ පින නැහැ. චක්කුපාල ආන්දරු රාත් වෙනකොට මැස් දෙක අඳ වුණා. කොහොමද රාතන් වහන්සේ අන්දයි කිව්වා. කර්මී බුදුහාමුදුරන්ට කර්ම 12ක් විපාක දුන්නා. බුදුහාන්ටත් බේබත් දකීපුවා ඉන්නවා. ඔය කටේ තියෙන වචන. බුදුහාන්ටත් ගෑනු පිස්සා කියපු ඉන්නවා. ඕක තමයි භික්ෂුන් වහන්සේ කෙනෙකුට කරන ලොකුම චෝදනාව. භික්ෂුන් වහන්සේට කරන ලොකුම චෝදනාව එදත් අදත් කවදත් මේ ගෑනුන්ව පටලවන එක. ඒක කරන්නේ ගෑනුමයි. ඒක කරන්නේ ගෑනුමයි. ඔය සමහර ගෑනු අය ඉන්නවා දැන් පන්සලේ අපි උනත් ටිකක් ඉඳ අර අපේ අක්කා වාගේ අම්මා වාගේ කියලා අපි කියනවනේ. පන්සලට අපිට වෙලාවට කැඳ ටික ගේනවා. අපිට සීනි අමාරුව තියෙනවනේ උදේට කුරක් කන් ටිකක් ගේනවා. එහෙම ගේන අයට අපිත් පොඩි ආදරයක් තියෙනවනේ. අපිත් මොනවා හරි අම්බුනාම එයාට ටිකක් දෙනවනේ. රාමුටන් ගෙනාවම මල්වානෙන් මල්වානේ නායකාඳුරු රාමුටන් ගෝණියක් එවනවා මට රාමුටන් කාලෙට. ඉතින් උච්චර කෑවොත් මම මැරෙයි ඌස්නේ ඇදිලා. ඕෂල කන්න බෑ. මම ඉතින් හැම එක්කිනාට මොක බෙදන්න යනවද නෑ. එහෙම බෙදන්න මට බෑ. පන්සල් නිතර මේ නායට ඉතින් මම රාමුටන් ටිකක් දෙනවා. ඇයි මේක විසික් කරනවට වඩා නායකාන්ටත් පින් සිද්ධ වෙනවා මටත් පින් සිද්ධ වෙනවා. අපි එහෙම වැඩි සැලකිල්ල දක්වනකොට ඒගොල්ලෝ වෙන විදියක් හිතනවා. ඒගොල්ලෝ මොකද කියන්නේ අනුන්ට? දැන් කවුරු හරි කිව්වොත් ආම්දුරුවන්ව එළියට ගන්න ඕන මේ ආම්දුරු කතා. ඔයා ඉන්න මං අඬ ගාපු ගම එයි කියනවා. කොහොමද ඒතර අරමිනියා මොකද හිතන්නේ? සමහර ගෑනු කෙන එයාව මං ගෙන්නලා දෙන්නම් බාරට. එහෙම කෙනේ එයාව මං ගෙන්නලාද මං කිව්වොත් එනවලු. පරිස්සම් වෙන්න ඕන. තමන්ගේ ගෞරවය රැක ගන්න. එනිසා මං පුරුදු වෙච්ච දේ මං ඔක්කොමල්ල තරහා කරගන්නවා. ඒ කියන්නේ බැනලා කරලානේ මං කතා කරන්නේ. ඇලෙන්න එපා කියලා නේ කිව්වේ. මට නංගම් මතක හිටින්නෙත් නෑ. මං කිසිම කෙනෙක් එක්ක ඇලෙන්නෙත් නෑ. මට කෝටියක් ගෙනලා දුන්නත් මං එයා එක්ක ආයි කතාවක් නෑ. ඉතින් මට නෙමෙයිනේ දුන්නේ සාසනයටනේ. මට දුන්නා නෙමෙයි. ඔයා දුන්නා නම් ඔයාට පිටිතේ ගිහින් එන්න බුස්සාරණ එච්චරයි. ආයි ටෙලිෆෝන් කරලා කෑවද නෑවද මොකද කරන්නේ? මං ඇවිත් නැත්තම් කන්නේ නැද්ද? මං ඇවිත් නැත්තම් නාන්නේ නැද්ද? මොකටද නිකන් කතා කරලා අපි අමාරු වැටෙන්නේ? අවශ්‍ය නෑ. අද ගොඩාක් ප්‍රශ්න මතුවලා තියෙන එකට ටෙලිෆෝන් එක උස්සනකොටම නරක විදියට සමහරුන්ගේ වචන පිට වෙනවා. ඒ නරකයි කියන්නේ ඒගොල්ලෝ මොනවා හිතාගෙනද මන් දන්නේ. සමහරු ටෙලිෆෝන් කළා මගෙන් ආපු තැන් තියෙනවා. මේ ඔයාට බැරිද මගේ බනට එන්න කියලා ගෑනු ආනවා මගේ. කොහොමද එතකොට අපිට? අපි කොයිද මේ යන්නේ? මේ ඔයාට බැරිද මගේ බනට එන්න?
ඒත් නිකන් 아무තු ඉංග්‍රීසි සිංහලයි කලවම් වගේ කතා කරනුන් තමයි මේ කතා කරන්නේ. කොහෙද මේ යන්නේ? කොහා කාටද මේ බණ කියන්නේ? ඕකද ළඟ ඉන්න කෙනෙක් අහගෙන හිටියොත් මොකද වෙන්නේ? ඔන්න ලෝකාධිපතේ. Tamanටයි හොඳ නැත්තේ. ධර්ම ගෞරවයක් තියෙනවා. ධම්මාධිපතේ. බුදුහාමුදුරු 45 අවුරුද්දක් බණ කිව්වේ අපිට ජීවිත සැපවත් කරගන්න, අඳුරු කරගන්න නෙමෙයි. ජෝති පරායන. ආලෝකෙන් ආලෝකයට යන්න. අම්මයි තාත්තයි දරුවන්ට ආදර්ශ වුණේ නැත්තම් අත්තාධිපතේය. ළමයි සලකන්නේ. දාද ඒක වෙලානේ. අද ළමයි ධන ගාලා වඳිනවද? ළමයි දන්නවා ලොකු නම අපේ උන් වැඳුම් ගන්න සුදුසු නැහැ. වඳින්න සුදුසු නම් අංජලි කරණීය. අම්මගේ තත්ත්වයට මං අම්මා කෙනෙක්. ලෝකෙත් මන් දිහා බලනවා. දැන් පෞගේ කාලේ දැක්කනේ අම්මා අනියන් සම්බන්ධතාවේ. පොඩි එකා ළඟ ආව අර අනියන් සම්බන්ධතාවයට ආපු මිනිහා කොස්සෙන් ගාලා පොඩි එකව මැරුවා. ඊට පස්සේ අම්මයි අර අනියන්කාරයයි දෙන්නම එකතු වෙලා ළමයාව ගඟේ දාලා. කොස්සෙන් ගාලා පොඩි එකව මරනවා කියන්නේ. දැන් ලෝකෙට කොහොමද මුණ දෙන්නේ? තාත්තව බලු කූඩුවේ දාලා බල්ලව ඇඳේ තියාගෙන ඉඳපු දුව කොහොමද පාරේ යන්නේ? ලෝකෙදී අයිති නැහැ, තමන්දී අයිති නැහැ, ධර්මෙදී අයිති නැහැ, මෙලෝම විපාක දුන්නා. අපි කරන දේවල විපාක තියෙනවා. ඒවා අපිට විපාක දෙනවා. ඒ නිසා පින්වත්නි ජීවිතේ බොහොම චුට්ටයි. මලාට පස්සෙත් මිනිස්සු අපි ගැන කතා කරන්න ඕන. අනේ අපොයි වටින මිනිස්සෙක් නැති වුණා. මේම කෙනෙක් ආයි ලැබෙන්නේ නැහැ. ඒ පවුලම පුදුම වටින පවුලක්. මිනිස්සු කියන ගුණ රාවි. ඒක තමයි මලාට පස්සේ ලැබෙන සම්මානය. පොම මැරිච් එක මොඳයි කිව්වොත් ඔච්චර නින්දාවක්. මිනි පෙට්ටිය පිටිපස්සෙන් යන 10 දෙනෙක් වත් නැත්තම්. ඔය සමාදාට බොරැල්ල කනත් පැත්තට එනවා මා පාරේ 10ක් වත් නැහැ. ඒත් බෙර ගගාය. මිනිස්සු 10ක් නැහැ බෙර ගාලා. ඊට පොඩිකින් පේනවනේ. ඒ නිසා කල්පනා කරන්න, Taman දිහා කල්පනා කරන්න, ලෝකෙ දිහා බලන්න, ධර්මෙ දිහා බලන්න. බලලා වැරදෙන් මිදෙන්න, පිනට යොමු වෙන්න. එතකොට මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙස් ජයගෙන, මායя ජයගෙන අමාමා නිවන් දකින්න පුළුවන්. එමනම් දෙවියෝ මේ පින්දක සතුටු වේවා. ඔබ අප සෑම දෙනා කලට වේලාවට රැකදේවා. දෙවියොත් අමනිවනින් සනසේවා කියලා අපි පින් දෙමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අනන්ත බුදු ගුණ බලයෙන් සෑම දිනාට සිත සාන්තිය සනසිල්ල මුදා වේවා. සාදු සාදු සාදු. එවතුම් වූ සදරම දේශනා පවත්වා වදාළ කොළොන්නාව ශ්‍රී මහ බෝධි විහාරාධිපති පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු වල නිරත වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවා. සාදු සාදු සාදු.